හිතන්න සෙල්සියස් අංශක ඍණ 40ක ඇඟ ගල් වෙන හීතලක්. ඔබේ ඇස්මානයට එන්නේ ලක්ෂ ගණනක අති විශාල සතුරු හමුදාවක්. ඔවුන් සතුව යුද ටැංකී, ගුවන් යානා සහ නවීන ආයුධ සියල්ලම තිබෙනවා. නමුත් මේ මහා හමුදාව එකම එක මිනිහෙක්ට බියෙන් වෙවුලනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔහුට තිබුණේ සාමාන්‍ය තුවක්කුවක් විතරයි. දවස් 100ක් ඇතුළත ඔහු තනිවම සතුරු හමුදා සමාජිකයින් 500කට වඩා මරා දමනවා. මේ හොලිවුඩ් චිත්‍රපටයක් නෙමෙයි. ලෝක යුද ඉතිහාසයේ බිහි වූ භයානකම ස්නයිපර් බටයාගේ එහෙම නැත්නම් සෝවියට් රතු හමුදාවට යථාර්ථයක් වුණු සුදු මරණයේ අద్භූත කතාව. 1939 නොවැම්බර් මාසයේ සෝවියට් රුසියාව ෆින්ලාන්තය ආක්‍රමණය කරන මේක හැඳින්වුවේ ශීත ඍතු යුද්ධය කියලා. The White Winter War. සෝවියට් හමුදාව හිතුවේ සති කිහිපයකින් ෆින්ලාන්තය අල්ලගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ෆින්ලාන්තයේ ඝන හිම කැල ඇතුළ ඔවුන් එනතුරු බලා සිටියේ අතිශය භයානක ඉරණම. ඒ තමයි සීමෝ හේහා. ඔහු හමුදා පුහුණුව ලැබූ විශේෂ බටයෙක් නෙමෙයි. ෆින්ලන්තයේ හිටපු සාමාන්‍ය ගොවියෙක්. හැබැයි දක්ෂ දඩයක්කාරයෙක්. ඔහු Tamanගේ මව්බිම බේරා ගන්න තුවක්කුව අතට ගත්තා. සීමෝ හේහා කියන්නේ කවුද? ඔහු මේ රුසියානු හමුදාවට කළ අභියෝගය මොකක්ද? ඒ සම්පූර්ණ විස්තරේ මේ වීඩියෝ එකෙන් ඔබට බලන්න පුළුවන්. අපිව YouTube වල subscribe කරන්න, Facebook වල follow කරලා තියාගන්න. සීමෝ සාමාන්‍ය ස්නයිපර්වරයෙක් නෙමෙයි. ඔහු අද කාලේ ස්නයිපර් බටීන් භාවිතා කරන මේ ටෙලස්කොපික් ඉන්සයිට් එහෙම නැත්නම් දුරදක්න මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඔහු ඉලක්කය ගත්තේ තුවක්කුවේ තිබුණු සාමාන්‍ය යකඩ කටුවෙන් මේ අයන් ඉන්සයිට් එකකින්. ඒකට හේතුවක් තියෙනවා. පළවෙනි හේතුව තමයි දුරදක්නේ වීදුරුවට හිරු එළිය වැටිලා පරාවර්තනය වුණොත් ඉන්න තැන සතුරාට අහු වෙනවා. දෙවෙනි හේතුව දුරදක්නයෙන් බලද්දී ඔළුව ටිකක් උස්සන්න වෙනවා. ඒක ජීවිතයත් මරණයත් අතර තීරණයක්. සෙල්සියස් අංශක ඍණ 40ක සීතලයේදී සම්පූර්ණයෙන් සුදු පැහැති ඇඳුමකින් සැරසිලා ඔහු දින ගණනක් හිම යට හැංගිලා හිටියා. සීමෝ කොච්චර සූක්ෂමද කියලා කිව්වොත් ඔහු Tamanගේ කට ඇතුළට හිම ගුලියක් දාගෙන හිටිය කියලායි කියන්නේ. ඒ හුස්ම ගන්නකොට පිටවෙන වාෂ්පයෙන් Taman ඉන්න තැන සතුරාට පෙනෙයි කියන බයට. ඒ වගේම වෙඩි තියනකොට තුවක්කුවෙන් පිටවෙන පීඩණයට හිම විසි වෙලා ඔහු ඉන්න තැන අහුවේ කියන බයට ඔහු තුවක්කුව ඉස්සරහා තියෙන හිම තද කරලා වතුර දාලා ගල් වෙන්න හැරියා. ඒක හරියට හිම කන්දක් වගේ ඔහු නිර්මාණය කරලා තිබුණා කියලායි කියන්නේ. දවසකට රුසියානු සෙබළුන් 5-10ත් අතර දෙනා මේ සීමෝ අතින් ඝාතනයට ලක් වුණා. එකින් එකා මැරිලා වැටෙනකොට කොහේ ඉඳන්ද මේ වෙඩි එන්නේ කියලා රුසියානු හමුදාවට හොයාගන්න බැරි වුණා. මුළු සෝවියට් කඳවුරම බීතියෙන් ඇලිලා ගියා. ඔවුන් මේකට නමක් දැම්මා. White Death නැත්තම් සුදු මරණය කියලා. මේ එක මිනිසාව මරන්න රුසියානු හමුදාව වෙනම ස්නයිපර් කණ්ඩායමක් එව්වා. ඒ ඔක්කොම සීමෝගේ උණ්ඩේට බිලි වුණා. ඊට පස්සේ ඔවුන් සීමෝ ඉන්නවා කියලා සැක කරන මුළු කැලෑවටම හේතුවක් නැතුව අන්ධ විදිහට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළා. බෝම්බ වැස්සක් මැද පවා සීමෝ නිරුපද්‍රිතව බේරුණා. දින 100ක් ඇතුළත ඔහු ස්නයිපර් ප්‍රහාර වලින් පමණක් සතුරන් 505ක් මරා දැමුවා කියලායි කියන්නේ. මේක ලෝක යුද ඉතිහාසයේ ස්නයිපර්වරයෙක් අදටත් බිඳලා නැති අමානුෂික වාර්තාවක්. හැබැයි 1940 මාර්තු 6 වෙනිදා සීමෝගේ වාසනාව නිමාවට පත් වෙනවා. සතුරෙක් තැබූ මේ එක්ස්ප්ලෝසිව් බුලට් එකක් එහෙම නැත්නම් පුපුරන උණ්ඩයක් කෙලින්ම සීමෝගේ මුහුණට වදිනවා. ඔහුගේ මුහුණෙන් භාගයක්ම කුඩුපට්ටම් වෙලා ගියා කියලායි වාර්තාවල සටහන් වෙන්නේ. සහෝදර බටීන් ඔහුව කඳවුරට අරගෙන එනකොටත් ඔහු මිය ගිහිල්ලා තිබුණා කියලා විශ්වාස කළත් ඔහු එහෙම ලේසියෙන් පරාජය බාර ගන්න කෙනෙක් නෙමෙයි. දවස් 7ක් කොමා තත්ත්වයේ හිටියා කියලායි කියන්නේ. පුදුමයකට පස්සේ ඔහුට සිහිය ආවේ මාර්තු මාසේ 13 වෙනිදා. ඒ කියන්නේ ෆින්ලන්තයේ සහ රුසියාව අතර සාම ගිවිසුම අත්සන් කරලා යුද්ධය අවසන් වුණු දවසේමයි. ඔහුගේ මුහුණට සැත්කම් 26ක් කරන්න සිද්ධ වුණා. යුද්ධයෙන් පස්සේ ඔහුට ලැබුණු පදක්කම් ගැන ඇහුවාම ඔහු ඉතා නිහතමානීව මාධ්‍යට උත්තරයක් ලබා දුන්නා. ඒ තමයි මම කළේ මට කරන්න කියපු දේ. මට පුළුවන් උපරිමයෙන් කළා. ඔහු වයස අවුරුදු 96ක් දක්වා ජීවත් වෙලා 2002 අවුරුද්දේදී සාමකාමීව මේ ලෝකෙන් සමුගන්න. එක මිනිස්සෙක්ගේ අදිෂ්ඨානයට මහා හමුදාවක් උනත් පරාජය කරන්න පුළුවන් බවට සීමෝ හේහා ජීවමාන සාක්ෂියක්. මේක ලෝක ඉතිහාසයේ සැඟවුණු තවත් අద్භූත කතාවක්. මේ වගේ තොරතුරු නිරන්තරයෙන් දැනගන්න YouTube වල subscribe කරන්න, Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.